සම්මා සම්බුදු සරණයි පින්වත් සැමට. සදහවත්නි බෞද්ධ රූපවාහිනිය බාහිර පරිකත කිරීමක් ලෙසින් මත්තේගොඩ ප්‍රසන්න උයන ප්‍රදේශයේ සුපිහිටි පුණ්‍යවන්ත වූ නිවස්න පරිශ්‍රයක සිට ඔබට සංනිවේදනය කරන උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට මේ සූදානම. සදහවත්නි දේශනා පැවැත්වීමට මේ මොහොතේදී ධර්ම සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබාහි ශ්‍රී ලංකාරාමාධිපති මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ එක්සත් එමීන් රාජ්‍යයේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කම්මට්ටානාචාර්ය අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි පින්වත් නායක ස්වාමින්වයන් වහන්සේ අප පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ප්‍රසන්න උයන මත්තේගොඩ පදිංචි චාලට් තිලකා වල්පිට ස්වාමි දියණිය උමානි රදීෂා ලියනාරච්චි දියණිය කමලිකා සඳමිනී ලියනාරච්චි දියණිය ශාමෙන් විජේසිංහ බෑනා තිවෙන් මුණුපුරා පෝෂිත විජේරත්න බෑනා රණුකි මිනිපිරී යන ඒ පින්වත් පිරිස විසින්. එහෙමනම් මෙතෙන් සිට මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින්වයන් වහන්සේට පාද නමස්කාර පූරකව ආරාධනා කරමු. අවසරයි පින්වත් ස්වාමින්වයන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මාරාමෝති බස්සාරාමෝති නිද්දාරාමෝති ගණ සංගනිකාරාමෝති සංසග්ගාරාමෝති
රාමෝ හෝති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ මත්තේගොඩ ප්‍රසන්න වේනෙහි පදිංචි පින්වත් චාල් තිලකා වල්පිට ස්වාමී දියණිය, මානි රදීශා දියනාරච්චි දියණිය, කමලිකා සඳමිනි දියනාරච්චි දියණිය, ශාමින් විජේසිංහ බෑණනුවන්, ඒ වගේම තිබෙන මොනගුරා, පෝසිත විජේරත්න බෑණා, රණුටි මිනිබිරිය ඇතුළු පින්වත් පවුලේ හැම දෙනා කල්යාණ මිත්‍ර සමාගමක් බවට පත් වෙලයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම අද මේ කරන පින්කම කෘතවේදී මහා පින්කමක්. කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් කරන තුන් පින්කමක්. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කතන්නෝ කත වේදී පුද්ගලෝ දුර්ලභ ලෝකක්මි. කළගුණ දන්න කළගුණ සලකන අය ඉතාම දුර්ලභයි කියලා උන්වහන්සේ වදාළා. උන්වහන්සේ දේශනා කළා පමණක් නෙවෙයි, උන්වහන්සේ ක්‍රියාවෙන් මේක පෙන්නලා තියෙනවා. බලන් දෙදා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා සතියක් බෝධින් වහන්සේ දිහා බලාගෙන අනිමිෂ ලෝචන පූජාව කළේ වෙන දෙයකට නෙවෙයි, කළගුණ සලකන. මහා බ්‍රහ්මයා ධර්ම දේශනා කරන්නට ආරාධනා කළාම උන්වහන්සේට ඉස්සෙල්ලාම මතක් වුණේ කවුද? ආලාර කාලාම උද්දක රාමපුත්ත. මොකද මේ අය තමයි ඉස්සෙල්ලම භාවනා මාර්ගයක් කියලා දුන්නේ. ඒ අය මිය ගිහිල්ලා ඊට පස්සේ උන්වහන්සේට මතක් වුණා ගයා ශීර්ෂේ ප්‍රතිපත්ති පුරණ කාලේ උදව් කළේ පස්වග මහණෝ. ඒ නිසා තමයි බුද්ධ ගයාවේ ඉඳලා ඉසිපතන මෙගදායට පාගමනින් වැඩම කළේ කළගුණ සලකන. ඊළඟට යසෝදරාවගේ මාලිගාවට වැඩම කළේ කළගුණ සලකන්නද. මහා ප්‍රජාපති ගෝතමය පසු කාලේ භික්ෂුණීන් වහන්සේ නමක් මෙතුමිය දවසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ මට ඔබ වහන්සේත් ටිකක් කතා කරන්න අවසර දෙන්න. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. ඒ වෙලාවේ මේ අම්මා කියනවා, ඔබ වහන්සේගේ මෑණියන් මහාමායා මගේ සොහොයුරිය, ඔබ වහන්සේ ඉපදිලා දින 7කින් කලවිය කළා. ඒ වෙලාවේ මටත් දරුවෙක් හිටියා. මගේ දරුවා මං කිරිමව්වරුන්ට බාර දීලා ඔබ වහන්සේගේ බාරකාරත්වය මම ගත්තා. මගේ ඇඟේ ලේ තමයි ඔබ වහන්සේට කිරි කරලා පෙව්වේ. ඒ නිසා අද ඔබ වහන්සේ ලෝතුරා බුදුන්වත් මගේ පුතා කිව්වා. හැබැයි ස්වාමීනි මේ සසර කතරින් ඈතර වන්නට ඔබ වහන්සේ මට අමා කිරි පෙව්වා. ඒ නිසා ඔබ වහන්සේගේ සුවච දියණියක් මම කිව්වා. මෙහෙම කියලා මේ අම්මා පිරිනුවන් පාන්ට අවසර ඉල්ලනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආසනෙන් නැගිට්ටා. කළගුණ සලකා. මේ අම්මා පිරිනුවන් පාන්ට වඩිනකොට පුංචි දරුවෙක් වගේ, අවුරුදු 3-4ක පුංචි දරුවෙක් වගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ අම්මාගේ පිටිපස්සෙන් වැඩම කරලා තියෙනවා.
මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පළමු පසුගමන් යෑම අවසාන පසුගමන් යෑම. එහෙමනම් පින්නතුනි අද මේ පින්කම කරන්නේ කළගුණ සැලකීමේ ශීර්ෂයේ අපේ මුතුන් මිත්තෝ මේ බුදුරුමය ලේවලට කවාගෙන කුඹුරට ගිහිල්ලා කුඹුරු වැඩ පටන් ගත්ත උදැල්ලට වැදලා අපේ අම්මලා බත් මුට්ටිය ලිපේ තියලා බත් මුට්ටියට වඳිනවා නේද? මේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච ආවාසය කළගුණ සැලකීම. මම ඉතාම හොඳින් දන්න දෙයක් තමයි කළගුණ දන්න කළගුණ සලකන අයට කවදාකවත් වරදින්නේ නැහැ. එහෙමනම් මේ පින්නත් හැම දිනාටම මේ උදාර කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි මේ දේශනාව ආරම්භ කරනවා. පින්නතුනේ අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ බණ කියන මට බණහන ඔබට 100%ක්ම ප්‍රයෝජනවත් දේශනාවක්. 99%ක් එහෙම නෙවෙයි 100%ක්. මේ දේශනාවේ නම තමයි බද්දිකා මරණ සූත්‍රය. පින්නතුනි පාලි භාෂාවෙන් බද්ද කියලා කියන්නේ සොඳුරු කියන එකටනේ. මරණය කියලා කියන්නේ ඉතින් දිනපතාම අපාතර සිද්ධ වෙන මේ මරණය. එහෙනම් අද මේ දේශනාව සොඳුරු මරණය පිළිබඳව. තව විදිහකින් කිව්වොත් සන්තෝෂයෙන් මැරෙන විදිහයි මේ දේශනාව කියලා දෙන්නේ. දැන් බලන්න පින්නතුනි අපේ පැරණි ආච්චිලා සියලා කියන කතාවක් තියෙනවනේ. මොකක්ද ඒ තුනතරම කියන්නේ? අනේ මට මොන දේ වුණත් කමන්නේ සන්තෝෂෙන් ඇත් දෙක පියාගන්න තිබුණොත් ඒති කියලා කියනෝනේ. පින්නතුනේ ඒකේ ලොකු තේරුමක් තියෙනවා. ඔය පැරණි අය කියන හැම දෙයකම කරන හැම දෙයකම මම කල්පනා කරලා තියෙනවා. ඇත්තටම ලොකු තේරුමක් තියෙනවා. තථාගත දේශනාවට අනුව සන්තෝෂෙන් ඇත් දෙක පියාගන්න පුළුවන් නම් ඒ කෙනා කිසිම දවසක අපායකට වැටෙන්නේ නැහැ. එහෙමනම් අද මේ දේශනාව මෙයන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. සතුටින් මැරෙන විදිහයි මේ දේශනාවන් කියලා දෙන්නේ. ඉතින් මේක මරණය හා සම්බන්ධ නිසා ඒ පිළිබඳවත් කරුණු කීපයක් කියන්නට ඕන. අපේ බුදුරජාණන් වහන්සේ ගින්ජිකා වසත කියන ගඩොලෙන් කරපු ආරාම වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලා 8 නමක් භාවනා කරනවා. භාගතුන් වහන්සේ තෙන්ට වැඩම කළා. එක ස්වාමීන් වහන්සේ නමක්ගෙන් ඇහුවා භික්ෂුව මොකක්ද ඔය කරන භාවනාව? ඒ හාමුදුරුවෝ අනේ භාගතුන් වහන්සේ මම මරණ සතිය වඩනවා. හොඳයි මේ නම් කොහොමද මරණ සතිය වඩන්නේ? ඉතින් මේ හාමුදුරුවෝ කියන භාගතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ එක දවසක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවයි මට තියෙන්නේ. ඊට එහා මගේ බලාපොරොත්තු නැහැ. එතකොට උන්වහන්සේ හිතන්නේ ජීවිතේ එක දවසක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාව තියෙනවා. ඊළඟ හාමුදුරුවන්ගෙන් ඇහුවා. උන්වහන්සේ කියන භාගතුන් වහන්සේ මම නම් මරණ සතිය වඩන්නේ එක වරුවක්. එක වරුවක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවයි මට තියෙන්නේ. ඊළඟ හාමුදුරුවන්ගෙන් ඇහුවා. උන්වහන්සේ කියන එක පිණ්ඩපාතයක් වඩින කාලේ මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියන සංඥාවයි මට තියෙන්නේ. ඔය විදිහට 6 නමක් ගෙන්න අහනවා. 7 වෙනි හාමුදුරුවන්ගෙන් අහනවා මේ ඇත්ත කොහොමද වඩන්නේ? ඒ හාමුදුරුවෝ කියනනේ භාගතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ කටට ගත්ත බත් පිළ
උගුරෙන් පහළට යන කලින් මගේ මරණය වේ කියන සංඥාවයි කො මට තියෙන්නේ. අටවෙනි හාමුදුරුවෝ දැම්මා. උන්වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මම මරණ සතිය වඩන්නේ උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණය වෙයි කියන සංඥාවයි මට තියෙන්නේ. දැන් භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට ලකුණු දුන්නා. උන්වහන්සේ වදාළා මේ 8 නමකින් 6 නමක්ම අසමත් වූ මරණ සතිය වැඩිමකි. දෙනමයි සමත් උනේ. කවුද? කටට ගත්ත බත් පිට උගුරෙන් පහළට යන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතපු නම උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මරණය සිද්ධ වෙයි කියලා හිතපු නමත් විතරයි කො මරණ සතිය වැඩිීමේ සමත්. එහෙමනම් මරණ සතිය වැඩිීමෙන් අපි කොච්චර අසමත්ද කියලා හිතා. මේ පහුගිය කාලෙක දවසක් අපේ දායක මහත්තයෙක් යා ඉස්සර හොඳට වැඩ කරපු කෙනෙක්. දැන් බොහෝම වයසයි. ඉතින් දරුවොත් එක්ක ආව පන්සලට. ඉතින් මෙතුමා මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් කියනවා අනේ හාමුදුරුවනේ අපේ කාලය නම් දැන් ඉවරයි. ඕන්නම් තව ඉතින් අවුරුදු 10ක් 15ක් අපි ඉඳි. ඉතින් මට පේනවා එයා දැක්කහම අවුරුද්දක්වත් ඉන්න බෑ වගේ. නමුත් බලන්න අපේ අය එහෙම අවුරුද්දකින් මැරෙයි කියලා කියන්නත් කැමති නෑ. එහෙනම් අපි මරණ සතිය වැඩිවීමෙන් බොහෝම ප්‍රමාදයි. ඒ නිසා අපි මරණ සතිය වඩන්න ඕනේ කොහොමද? උඩට ගත්ත හුස්ම පහළට හෙලන්න කලින් මගේ මරණය වෙයි කියන සංඥාවයි අපට තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා භික්ෂුන් වහන්සේලාට පුදුම ගණනය කිරීමක් වදාරනවා. මේ බුද්ධ වචනයමයි මම මේ කියන්නේ. මම හදපු එකක් නෙමෙයි. උන්වහන්සේ වදාරනවා මහණනි අවුරුදු 100ක්ම ආයුෂ ඇතුළු ඉපදුනොත් මාස කීයක් ජීවත් වෙනවද කියලා අහනවා. නැත්තම් අවුරුදු 100යි කියලා හිතන්න 100ක් අද නෑ නේද? අපි කමන්නේ හිත හැදෙන්නත් එක 100යි කියලා හිතමු. අවුරුදු 100ක් ජීවත් වුණොත් මාස කීයක් හම්බ වෙනවද? මාස 1200යි. ඒක 100ක් ඉන්නේ නැති හින්දා 200 කපලා දැම්මොත් මාස 1000යි ජීවත් වෙන්නේ. ඒකත් ඉවත්තාවක් පැනවීමක් නීතියක් නැහැ. මාස 10ම ඉන්නවා කියන්නේ. එතකොට බලන්න පින්නතුනි මාස යන වේග හොයන්න පුළුවන්. දැන් අපේ තියෙන බලාපොරොත්තු දැන් මිනිසුත් එක්ක කතා කරපුවාම සමහර වෙලාවට තේරෙනවා කල්පස්ථායි වගේ තමයි හිතන්නේ. හැබැයි ඉන්නේ මාස 18ක් අඩුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අවුරුදු 100ක්ම හිටියෝ දවස් කීයක් ජීවත් වෙනවද කියලා. දවස් කීයද? දවස් 36500යි. 6500 කපන්න වෙනවා 100ක් ඉන්නේ. එතකොට පින්නතුනි දවස් 30000යි. දැන් මේ අම්මලාගේ වයසත් එක්ක අද මේ බණහල ඉවරුණාට පස්සේ හදන්නකො දවස් ගන්න. එතකොට තමයි අපට තරපේ. තව බොහෝම දවස් ටිකයි දවස් 100ක් තියෙන්න පුළුවන් උපරිම. ඒ නිසා පින්නතුනේ මේ විදිහට අප්‍රමාදය ඇති කරගන්න ඕනේ. ජීවිතය කියලා කියන්නේ මේ දැල් වෙන පහනක් වගේ. පහන දැල් වෙනවා කියලා කියන්නේ ඒකේ අවසානය දක්වා යන්නේක. දැන් මම මේ කියන බණ පදයක් පාසා මම කිට් වෙන්නේ කොහෙටද? මරණයට. ඉතින් එහෙමනම් මේවා ඍණාත්මක දේශනා කියලා හිතන්න එපා. මේවා තමයි පින්නතුනේ නියම ධනාත්මක දේශනා, ධනාත්මක චින්තනය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් අවුරුදු 100ක්ම ආයුෂයතු ඉපදුණු බත් වේල් දෙකක් කෑවොත් දැන් අපේ ප්‍රධාන දේ කණ එකයි අඳින එකයි බත් වේල් දෙකක් කෑවොත් උදේට සැහැල්ලු ආහාරයක් කාලා බත් වේල් කීයක් කයි
බක්කේ 70,000 විතර කයි. ඒකෙමුත් පින්නතුනේ පුංචිම කාලේ බත් කන්න බෑනේ. වයසට ගියහම බත් කන්නත් බෑ. ලෙඩ වුණාම බත් කන්නෙත් නෑ. කෑම නැතුව නොකන අවස්ථාවක් තියෙනවනේ නේද? ඊළඟට ඉතින් ඔය තරහ මරහ වෙලා කන්න නැති අවස්ථාවක් තියෙනවා. ඒවා බලපුවාම කෑම වේල් 30-40000ක්වත් අපි කන්න නැතුව ඇති. එහෙනම් මේ යථාර්ථය ටිකක් හිතා. මරණය ගැන මෙනෙහි කරන කෙනා පුදුම අප්‍රමාදී පුද්ගලෙක් වෙනවා. එහෙනම් අපි හැමෝම හිතට ගන්න ඕනේ කවදා හරි කොතන හරි කොහොම හරි අපි මරණයටපත් වෙනවා කියන එක. එහෙමනම් මේ බද්දිකා මරණ සූත්‍ර දේශනාවට පාදක වෙච්ච කාරණයක් හරි අපූර්ව කාරණයක්. භික්ෂුන් වහන්සේලා කීප නමක් මම හිතන්නේ 20ක් 30ක් විතර බුදුරජාණන් වහන්සේගෙන් අවසර කමඨහන් අරගෙන ඈත වනයකට ගියා භාවනා කරා. දැන් මේ හාමුදුරුවෝ බොහෝම උනන්දුවෙන් භාවනා කළා. තරුණ භික්ෂුන් වහන්සේලානේ. හැබැයි උනන්දුව කොච්චර තිබ්බත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. සමාධි මාත්‍රයක්වත් නැහැ. දැන් මේ හාමුදුරුවෝ දැන් මාස ගාණක් භාවනා කරලා බැලුවා. තාමත් ඉතින් කාම සංකල්පන එනවා. ව්‍යාපාදේ තරහ වලකුත් නැහැ. හිතෙන් හරිම නොසන්සුන්. මේක හරියන්නේ නැහැ. අපි යමු භාගවත් බුදුරජාණන් වහන්සේ හම්බෙමු. බුදුරජාණන් වහන්සේ හම්බෙලා බුදුරජාණන් වහන්සේට අපි මේක කියමු කියලා උපදේශයක් ගමු කියලා මේ හාමුදුරුවෝ සවැත් නුවරට වැඩම කළා. සවැත් නුවරට වැඩම කරලා තථාගතයන් වහන්සේට වැඳා උන්වහන්සේ පිළිසඳර කතාවේ යෙදුණා. කොහොමද ඉතින් හොඳට හිටියද? ඒක හැමෝගෙම අහනවා භාගතුන් වහන්සේ. පින්නපාති ලැබුණාද? හිටපු ආරණ්‍ය හොඳයිද? මෙහෙම පිළිසඳරේ යෙදුණාට බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ නැහැ. මේ ස්වාමීන් වහන්සේලා හිතුවා මේ ආපු ගමම බණ කියන්නේ නැහැනේ. දවස් දෙකක් යනකොට අපට බණ කියයි අනුශාසනා කරයි කියලා හිතුවා. අනේ දින ගණන් ගෙවිලා ගියා, සති ගණන් ගෙවිලා ගියා, මාස ගණන් ගෙවිලා ගියා. භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරලා එකම දේශනාවක්වත් කරේ නැහැ. දැන් මේ හාමුදුරුවන්ට හරිම පීඩාවක් මේක. ඇයි භාගතුන් වහන්සේ අපව නොසලකා හරියි? දැන් පීඩනේ අර සංගතලේ මැලවිලා වගේ ඉන්නවා. සරියුත් මහරහතන් වහන්සේ මේක දකිනවා. ඒකනේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේට අම්මා කියලා කියන්නේ නේද? දැන් ගෙදරක ළමයි 10ක් හිටියත් අම්මා කෙනෙකුට එක නමේ ප්‍රශ්නක ඉන්නවා නම් අම්මට හංගන්න පුළුවන්. අම්මට හංගන්න බෑ. අම්මේ වගේ තමයි භික්ෂුන් වහන්සේලා වන අපට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අම්මා කෙනෙක් වගේ. බුදුරජාණන් වහන්සේ මොදාල අම්මා කියන මේ ගෞරව නාමයෙන් උන්වහන්සේ හැඳින්වුවා. සරියුත් මහරහතන් වහන්සේ මේ හාමුදුරුවෝ ගහක් මුරට එක්කන් ගිහිල්ලා වාඩි වෙලා එනවා මොකක් හරි ගැටලුවක නෙදී. කියන්න මට උදව් කරන්න පුළුවන් නම් මම උදව් කරන්න. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා කියනවා මේ සාරිපුත්‍රයන් වහන්සේ අපි සද්ධාවෙන් මහානවල. නිවන් දකින්න මහාන විත්‍රාය. හැබැයි අපිට සමාධි මාත්‍රයක්වත් නැහැ. භාගතුන් වහන්සේගේ උපදෙස් ගන්න ආවට භාගතුන් වහන්සේ අපට බණ කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේ බැලුවා ඒකට හේතුව මොකක්ද? උන්වහන්සේ නුවණින් මෙනෙහි කළ බලන්න දැක්කා මේ ස්වාමීන් වහන්සේලාට ඒ ජීවිතේ මඟඵල නිවන් අවබෝධ කරගන්න ශක්තිය නැහැ. පාරමී පිළිලා නැහැ. නුවණ මුහු පුරා කිල්ල නැහැ. පින්නතොනේ දැන් හිතන්ද මේ ධර්මාසනෙට ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කළා
බණ කිව්වොත් මෙතන ඉන්න හැමෝම නිවන් දකින්නවද? නෑ. සසර මේ නුවණ හොඳට දියුණු කරපු අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරපු අය විතරයි නිවන් දකින්නේ. එහෙනම් බලන්නකො කොසල් රජු කොච්චර බණ ඇහුවද? සංයුත්ත නිකායේ තියෙන වෙනම සංයුත්තයක් කෝසල සංයුත්තය කියලා. හැමදාම කොසල් රජු හවසට බණ අහන්න යන හින්දා රටේ ප්‍රධාන යානසා බුදුරජාණන් වහන්සේ මහරජය කියලා තමයි බණ පටන් ගන්නේ. ඉතින් අදට කොසල් රජු මුල් කරගෙන මේ බණ කිව්වේ අනිත් අයට. ඉතින් ඒවා හඳුන්වන්නේ කෝසල සංයුත්තය කියලා. නමුත් කොසල් රජුන්ට සෝවාන් වෙන්න පුළුවන් වුණා. බැරි වුණා. එහෙමනම් පින්නතොනේ බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ නැත්නම් මෙන්න මේ හේතුව නිසා. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේ මේක මේ හාමුදුරුවන්ට කියන්නේ නැහැ. තවත් හිතර දෙනවනේ. සරියුත් මහ රහතන් වහන්සේ වදාළ ඇවැත්නි මම බණ කියන්නම් ඔබ වහන්සේට. හැබැයි මම බණ කියන්නේ මාර්ගඵල ලබන්න නෙවෙයි කිව්වා. මම බණ කියන්නේ සන්තෝෂයෙන් මැරෙන විදිය කියලා දෙන්නයි කිව්වා. පින්නතුනේ දැන් බලන්න මේක මුළු ත්‍රිපිටකයේ මේ වගේ තැනක් මම දැකලා නැහැ. දැන් මම මේ ධර්මාසනේ වාඩි වෙලා මේ අත්තන්ට කිව්වොත් අද මම බණ කියන නිවන් දකින්න නෙවෙයි කියලා. මේ අත්තන්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නයක් වෙනවා. මුළු ත්‍රිපිටකයේම බණට ඉස්සෙල්ලා අද මම බණ කියන්නේ නිවන් දකින්න නෙවෙයි කියපු එකම තැන තමයි මෙතන. ඇයි මෙහෙම ප්‍රකාශයක් කරේ? මෙහෙම ප්‍රකාශයක් කළේ පින්නතුනි බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා. ඇයි දැන් මේ හාමුදුරුවන්ට හිතුණොත් අනේ බුදුහාමුදුරන්ට බැරි වැඩේ සරියොත් හාමුදුරුව ගොඩ දාලා දෙන්නයි හදන්නේ කියලාවත් හිතුණොත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් නෙවෙයිද? අගෞරවයක්. අන්නේ නිසා තමයි කිව්වේ මම බණ කියන්නේ මාර්ගඵල ලබන්න නෙවෙයි. මම බණ කියන්නේ මොකටද? සතුටින් මැරෙන විදිය කියලා දෙන්න. එහෙමනම් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වදාරනවා සන්තෝෂයෙන් මැරෙන්න නම් අපේ ජීවිතයට ගලප ගන්න ඕන පළවෙනි කාරණය තමයි කම්මාරාමෝ. මොකද්ද කම්මාරාමය කියන්නේ? වැඩවලින් අයින් වෙන්න ඕන. ඔන්න වැඩේ. දැන් මේ අත්ත බලයික මාර කතාවක්. අපි කොහොමද වැඩවලින් අයින් වෙන්නේ කියලා නේද? පින්තුනේ මේක චුට්ටක් හිතන්න. මෙතන කියන්නේ ජීවිතය සැලැස්මකට අනුව ගෙන යන්න ඕන. ඇත්තම කිව්වොත් අපේ බොහෝ දෙනාගේ කිසිම සැලැස්මක් නැහැ ජීවිතේ. මේ දවස් 30000වත් සැලසුම් කරගන්න එපා. ඒ දවස් 30000වත් කිසිම සැලැස්මක් නැහැ ඔහේ යන. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු පින්තුනේ ඇයි අපි වැඩ කරන්නේ? ඇයි අපි වැඩ කරන්නේ? ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕනේ. ඒ නිසා අපි වැඩ කරනවා. ඊළඟට අපි වැඩ කරන්නේ කවුරු හරි කෙනෙක් කිව්වොත් අනේ මෙනෙක් කරලා දෙන්න කියලා උදව්වක් පිණිස අපි වැඩ කරනවා. ඊළඟට වැඩ කරනවා වැඩ පිණිස වැඩ කරනවා. වැඩ පිණිස වැඩ කරනවා කියලා කියන්නේ නිකන් ඉන්න බෑ. දැන් අම්මලා ඔය කුස්සියට එහෙම ගියාම මෙතන බඩුව එතෙන්ට ගන්නවා, මෙතන බඩුව එතෙන්ට ගන්නවා. වැඩ මවනවා. දැන් මිනිස්සු කියන්නේ මට වැඩ නැත්තම් පිස්සු වගේ කියලා නේද? අන්න ඒකට කියන වැඩ පිණිස වැඩ කරනවා කියලා. එහෙමනම් දැන් පින්නතුල හිතන්න අපේ මේ ශරීර කූඩුව යන්ත්‍රයක් කියලා හිතන්නකෝ. මේක යන්ත්‍රයක් වගේ නෙවෙයි. මේක එන්ජිමක් වගේ තමයි නේද? හොඳට කල්පනා කරලා බලන්න.
තනි කර මේක යන්ත්‍රයක් වගේ, මැසිමක් වගේ. මේ ශරීර කූඩුව යන්ත්‍රයක් නම් මේක යාන්ත්‍රණේ පරීක්ෂා කරන්න නම් මේ යන්ත්‍රය නතර කරන්න ඕනේ නැද්ද? නතර කරන්න ඕනේ. දැන් දුවන කාර් එකක එන්ජිම පරීක්ෂා කරන්න පුළුවන්ද? බෑ. එහෙමනම් පින්නතුනි මෙතන කියන්නේ අපට එනවන විශ්‍රාම කාලයක්. විශ්‍රාම කාලය අපි විඳින්න ඕන. අපේ ගොඩාක් අය කරන්නේ පෙන්ෂන් ගියාට පස්සේ තමයි ප්‍රොජෙක්ට් පටන් ගන්න. ව්‍යාපෘති. ඉඩම් ගන්නවා, ගොඩ කරනවා, තාප්ප ගන්නවා, අතන ගියයි මෙතන ගියයි. ඒ මිනිස්යාගේ ඔළුව යකාගේ කම්මල වගේ. එහෙම මිනිස්සෙකුට සන්තෝෂයෙන් මැරෙන්න බෑ කියනවා. දැන් මෙතන කියන්නේ මූණ හොද ගන්න එපා, ඇඳුම් හොද ගන්න එපා, ගේ අතු ගා ගන්න එපා, කෑම පිස ගන්න එපා කියලා නෙවෙයි. මෙතන කියන්නේ ව්‍යාපෘති. දැන් බලන්න මේ රටේ කොච්චර මිනිස්සු අවුරුදු 60 65 වෙනට පස්සේව පටන් ගන්න නැද්ද? පටන් ගන්නවා. එහෙම මිනිස්සුන්ට සන්තෝෂයෙන් මැරෙන්න බෑ කියලා. දැන් බලන්න සමහර මිනිස්සු කියනවා ඔය වයසක තාත්තලා මටත් කියලා තියෙනවා. අනේ හාමුදුරනේ මේ ගෙදර වැඩ ටික ඉවරුනේ නැත්තම් මට නම් නිදහස් මැරෙන්න හම්බෙන්නේ නැහැ කියන්නේ නැද්ද? අර වැඩ ඉතුරු වෙනකොට සතුටෙන් මැරෙන්න බෑ. දැන් අපේ අම්මලා ඇවිල්ලා අපට කියන්නේ අනේ හාමුදුරනේ මගේ වැඩ නම් දැන් ඉවරයි. මට ඉන්නව විවාහ වෙච්ච නැති දුවේ. ඒ ළමයා සුදුසු කෙනෙකුට කතාද බැඳලා දුන්නේ නැත්තම් මට නම් ඉතින් සන්තෝෂයෙන් ඇස් දෙක පියාගන්න බෑ කියලා අම්මලා කියන්නේ නැද්ද? කියනවා. අර බලන්න එක වැඩක් හර ඉතුරු වෙලා තිබුණොත් අපිට සතුටින් මැරෙන්න බෑ. එහෙමනම් පින්නතුනි මේක හොඳට හිතට ගන්න. විශ්‍රාම කාලෙ විඳින්න. ක්‍රමානුකූලව ඇඟට නොදෙනි තමන්ගේ වගකීම් දරුවන්ට පවරන්න. පුළුවන් තරම් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. එහෙම වුණොත් තමයි අපිට සන්තෝෂයෙන් ඇස් දෙක පියාගන්න පුළුවන්. එදා මේ ධර්ම දේශනාව සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කළේ භික්ෂුන් වහන්සේලාට. හැබැයි මම දන්නවා අද මම මේ ධර්ම දේශනාව කරන්නේ ගිහියන්ට කියලා. හැබැයි ගිහියෝ උනත් පැවිද්දෝ උනත් වැඩවලට ඇබ්බැහි වුණොත් අපි කාටවත් සතුටෙන් නම් මැරෙන්න හම්බෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්න. ස්වාමීන් වහන්සේ නමක් පන්සලක් හදනවා. ආරාමයක් හදනවා නැත්නම් භාවනා මධ්‍යස්ථානයක් ගොඩනගනවා. ඒක ලොකු දෙයක්. මොකද බොහෝ දෙනාට පිහිට වෙන තැනක් නෙතන. හැබැයි එහෙම කියලා ඒ ස්වාමීන් වහන්සේ ඔය හැදිල්ලටම ඇබ්බැහි වුණොත් මොකද වෙන්නේ? අපවත් වෙනකම්ම හදන එක තමයි කරන්නේ. ඉල්ලන්නම වැලි ගඩොල් සිවින්ති උව තමයි. එහෙමනම් වික්ෂුන් වහන්සේ නමකට උනත් එහෙමයි. හැමදාම මේකට ඇබ්බැහි වුණොත් උන්වහන්සේට අපවත් වෙන්න නම් හම්බෙන්නේ නැහැ සතුටේ. එහෙනම් පින්වත් හැමෝම හිතට ගන්න මේක අමාරු දෙයක් නෙවෙයි. සතුටෙන් මැරෙන්න නම් අංක 1 මොකද්ද? වැඩවලට තියෙන ඇබ්බැහි අඩු කරගන්න ඕන. තරුණ කාලේ බොහොම වේගෙන් වැඩ කරන්න ඕන. නමුත් යම් කිසි වයසකට එනකොට මේක පාලනය කරගන්න ඕන. දෙවැනි එක තමයි බත්සාරාමෝ හෝති. මොකද්ද බත්සාරාම කියන්නේ? බත්සාරාමයේ කියලා කියන්නේ කතාව. බලන්න මීට කලින් අහලා තිබ්බද වැඩියෙන් කතා කරන මිනිස්සුන්ට සතුටෙන් මැරෙන්න බෑ කියලා. පින්නතුනි මේ කතාව කියලා කියන්නේ හරි භයානක එකක්. දැන් අපි කුඩු බොන මිනිහට කුඩුකාරයා කියලා බයිනවා. මත් වතුර බොන මිනිහට බේබත් දාමයකට ඇබ්බැහි වෙලා කියලා බයිනවා. මට නම් හිතෙන්නේ කතාවත් ඒ වගේම එකක්.
කතාවට ඇබ්බැහි වුණාම පාර යන මිනිහෙක් හරියල්ලගෙන කතා කරනවා. එහෙනම් මේක ඇබ්බැහියක් කුඩු ගැහුවාගේ වැඩක්. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ සම්නිපතිතානං වූ භික්ඛවේ ද්වං කරණීය. මහණෙනි එකතු වුණාම වැඩ දෙකයි තියෙන කරා. එක්කෝ නිශ්ශබ්දව භාවනා කරන්න ඕනේ. නැත්තම් ධර්මයේ පමණක් කතා කරන්න ඕනේ. වෙනතුන දැන් වැඩි ඕන නැහැ. මේ අත්තන්ගේ ජීවිත බලන්න. මේ අත්තන්ට වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන මොකක් නිසාද? මොකක් නිසාද? කට නිසා. හොඳට කල්පනා කරලා බලන්න කට නැත්තම් ඔය අත්තන්ට ප්‍රශ්න ඇත්තෙම නැහැ. කටින්ම තමයි අපිට ඉඩ දාගන්නේ. එහෙනම් පුළුවන් තරම් වචනේ පාලනය කරගන්න. දැන් මේ වගේ බණ ගෙදරකට ඇවිල්ලා කතාවට ඇබ්බැහිච්ච මිනිස්සු මොකද කරන්නේ? ඔය පාරක් අයින් කරලා ඔය දේශපාලනයක් කතා කරනවා. දැන් මෙතෙන්ට එන මිනිස්සු එයා හම්බුනහම මොකද කියන්නේ? ආපෝ ඔයාට අහු වෙන්න එපා. ඔය මිනිස්සයාට අහුනොත් ඉතින් කෝච්චියට අහුනවා කියලා කියනවා. වැදගත්කම තියාගන්න නම් පින්නතුනේ අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙන්න ඕන. එහෙමනම් අපි අත්දැකීමෙන්ම දන්නවා කතාවට ඇබ්බැහි වෙච්ච මිනිස්සු සතුටෙන් මැරෙන්නේ නැහැ. ඔය මනෝවිද්‍යාව පොත් නූතනයේ තියෙන මම ඒවා එකක් දෙකක් කියවලා තියෙනවා. ඒ වාගේ පවා තියෙනවා වැඩියෙන් කතා කරන මිනිස්සු ඉන්නේම අසහනෙන් කියලා. අසහනය වැඩි වෙන්න ප්‍රධාන දෙයක් තමයි මේ කතාව. එහෙමනම් සන්තෝෂෙන් නම් මැරෙන්න හම්බෙන්නේ කතාවට බැහැච්ච මනුස්සයට. දවසක් එක තාත්තා කෙනෙකුට පිරිත් කියන්න ගියා ස්වාමීන් වහන්සේට කීපනවා. ඉතින් දැන් බොහෝම අසාධ්‍ය මට්ටමේ ඔක්සිජන් බට ගහලා හැම බටයක්ම ගහලා ඉතින් මේ තාත්තට. ඉතින් මම පිරිත් කියනකොට මම දකිනවා මේ තාත්තා අර මොනවා හරි කතා කරනවා. ඉතින් මට මේක බලාගෙන ඉන්න බැරි තැන මම ඇඟිල්ලෙන් ඇනලා මේ තාත්තගේ පුතාට කිව්වා මේ තාත්තා මොනවා හරි කියන පොඩ්ඩක් අහන්න මොකද්ද කියලා. ඒ පුතා මගේ දිහාට hina වෙලා කියනවා නෑ නෑ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නෑ. හරිම ආසයික කතාවක්. බලන්න පින්නතුනේ මේක ඇබ්බැහිය පණ ඇදගත් කතා කරනවා. එහෙමනම් සන්තෝෂයෙන් මැරෙන්න නම් කතාව පාලනය කරගන්න ඕනේ දෙවෙනි එක. තුන්වෙනි එක තමයි නිද්දාරාමෝ. මොකද්ද නිද්දාරාමය කියන්නේ? නින්ද. දැන් මේ නිදා ගන්න එපා කියලා නෙවෙයි කියන්නේ. අපේ සමහරව ඉන්න උදේටත් නිදි, දවල්ටත් නිදි, රැටත් නිදි, පිඹුරෝ වගේ ඉන්න මිනිස්සු නැද්ද? ඉන්නවා. එහෙම මිනිස්සුන්ට සන්තෝෂයෙන් මැරෙන්න බෑ කියනවා. එහෙනම් සතුටෙන් මැරෙන්න නම් අනිවාර්යෙන්ම නිින්ද පාලනය කරන්න ඕනේ. ඉතින් අපි ඔය ගොඩාක් අයගෙන් අහපුවාම බණ අහන්නේ නැද්ද? භාවනා කරන්නේ නැද්ද කියලා? අනේ හාමුදුරුවනේ වෙලාවක් නැහැ. හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියලා. පිනතුනේ අවශ්‍යතාවයේ තියෙනවා නම් වෙලාව හදා ගන්න පුළුවන්. උදේ 6ට අවදි වෙන කෙනා 4ට අවදි වුණාම පැය දෙකක් තියෙනවා. නේද? එහෙනම් මෙතන කියන්නේ නොනිදා උඩ බලාගෙන ඉන්න කියලා නෙවෙයි. නොනිදා ප්‍රතිපත්ති පුරන්න. එහෙනම් තුන්වෙනි කාරණේ පැහැදිලි නිින්ද පාලනය කරන්න ඕනේ. හතරවෙනි එක තමයි ඝන සංගනිකාරාමෝ හෝති. මොකද්ද ඝන සංගනිකාරය කියලා කියන්නේ? ඝන සංගනිකාරය කියලා කියන්නේ රැළට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්ත. ඒ කියන්නේ දැන් අපේ ගොඩාක් අය කැමතිනේ අම්මයි තාත්තයි පුතයි බෑනයි යේලි මුණුබුරු මිනිබිරියෝ ඥාති තැඹිලි වල්ල වගේ පිරිවරාගෙන ඉන්න කැමති නේද?
පින්නතොනේ ඒක කමන්නේ ගිහිව හැටියට එහෙම ඉන්නේ කොහොඳයි. හැබැයි පින්නතොනේ මේකේ අනතුරක් තියෙනවා. දැන් බලන්න අපි ආවේ තනියම. යන්නත් ඕන තනියම. දැන් බලන්න මෙහෙම පිරිවරාගෙන ඉඳලා එක පාරකට ලිඳට දැම්මා වගේ තනි වෙනකොට බයක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. එහෙනම් දැන්ම ඉඳලා හොදකලාව පුරුදු වෙන්න ඕන. මේ හොදකලාව කියන එක අපේ අයට පුරුදු නැති නිසා දුකක්. හොදකලාවට පුරුදු වුණාට පස්සේ හොදකලාව තරම් සැපයක් තවත් නැහැ. මේකට අපි හුරු වෙන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඔය භාවනා සම්බන්ධව දේශනා කරපු සූත්‍ර දේශනා තියෙනවානේ. මහා සතිපට්ඨාන සූත්‍රය. ආනාපාන සතිය සම්බන්ධ සූත්‍ර දේශනා. මේ දේශනාවන් දේශනා කරන්න කලින් භාගතුන් වහන්සේ අපට වදාරනවා පූර්වප්‍රත්‍ය. මොකක්ද පූර්වප්‍රත්‍ය? අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව. මහණෙනි මේ සතිපට්ඨාන වඩන්න ඕන නම් එක්ක කැලේකට යන්න ඕන. ආනාපාන සතිය වඩන්න නම් එක්ක රුක්ෂ මූලයකට යන්න ඕන. නැත්තම් විවේක පරිසරයක් ශුඤ්ඤාකාරයක් හොයාගන්න ඕන. ඒක නැත්තම් බෑ. එහෙනම් බලන්න මේ විවේකයේ කියන එක අංක 1ට අවශ්‍යයි පිළිතුරු ප්‍රතිපත්ති පුරා. එහෙමනම් අපි මුලින්ම මේ කාය විවේකේ හදාගන්න ඕන. කාය විවේකී කියන්නේ gedara ඉන්නකොට තනියෙන් පොතක් පතක් බලනවා. තනියෙන් මේ gedara ටිකක් සක්මන් කරනවා. වත්තක් තියෙනවා වත්තට ගිහලා පොඩ්ඩක් බලලා ඒක විඳිනවා. ඕක ඕන පින්නතුනේ නිවන් දකින්න. එහෙනම් මේ කාය විවේකී පුරුදු කරගන්න. සමහර අම්මලා අපිට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මොනවද තිබුණත් මොකටද මේ ළමයි උයලා පිහලා යනවා. හවත් වෙනකම් මම තනියම එහෙම කියන්නේ නැද්ද? ඉතින් මං කියනකොට කියනවා ඉතින් අම්මේ හොඳ chance එකක්. තනියම ඉඳ ලැබෙනවා කියලා කියන්නේ ඒක ලොකු දෙයක්. එහෙමනම් මේ හොදකලාව පුළුවන් තරම් පින්නතුනේ ජීවිතයට ගලප ගන්න. ඒ තාම වැදගත් දෙයක්. ඒක පුංචි දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ අර කඟ වෙනා වගේ එකඟක් තියෙන සතෙක් ඉන්නේ. අන්න ඒ විදිහට ඉන්න කියනවා නිවන් දකින්න කැමති නම්. හැබැයි ඉතින් මේව කරන්නේ ඇඟට නොදැන. දැන් මේ බණ ටික අහලා ගිහලා උන්න අද ඉඳලා අමුතු එකක් රඟපාන්න යන්න එපා. දැන් අපේ අය එහෙම නෙවෙයි. උන්න අද බණ අහලා ගිහිල්ලා ළමයින්ට එන්නේ ළඟට. එහෙම නෙවෙයි පින්නතොටි. මේවා කරන්නේ ඇඟට නොදැන. කාටවත් මෙව පේන්න බෝඩ් දාගෙන කරන දේවල් නෙවෙයි. එහෙමනම් සතුටෙන් මැරෙන්න නම් හොදකලාව පුරුදු වෙන්න ඕන. පස්වෙනි කාරණය. ප්‍රපංචරාමෝ සංසග්ගාරාමෝ හෝති. සංසාරය කියලා කියන්නේ බැඳීම තමයි. සංසර්ග පහක් තියෙනවා. දස්සන සංසර්ග, ශ්‍රවණ සංසර්ග, සමුල්ලාප සංසර්ග, සම්භෝග සංසර්ග, කාය සංසර්ග. දස්සන සංසර්ග කියන්නේ මොකක්ද? දස්සන කියන්නේ දකින්න ආසයි. තමන් ආදරය කරන අය දිහා බලන්න ආසයි කැමැත්තක්. ඒකට ඇබ්බැහි වෙනවා. මේගොල්ලෝ බලයි ඉතින් හරි වැඩක් මෙහෙම බලන්නත් බැරිද කියලා. නෑ බලන්න පුළුවන්. හැබැයි මේකට ඇබ්බැහි වෙන්න එපා. දැන් බලන්න අපේ සමහර මිනිස්සු තමන් ආදරය කරන කෙනාගේ පින්තූරයක් තමන්ගේ පර්ස් එකට දානවා. නේ? දැකලා තියෙනවද? මම දැකලා තියෙනවා පර්ස් එක අරින වලට මොකද අරයා පේනවනේ. ඒක ටිකක් ඇබ්බැහියක්. එහෙමනම් මේක චූටි දෙයක් වගේ පෙවුනට පින්නතුනේ මේක විපාකේ ටිකක් භයානකයි. දැන් ගියෝ හැටියට තමන් ආදරය කරන කට්ටිය දිහා බැලුවට කමක් නැහැ. හැබැයි පොඩි අනතුරක් තියෙනවා. දවසක් මම භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණා.
ඒකේ පින්නතුනි වඳින්න බෑ. ගාථා කියන්න බෑ. ඊළඟට පොත් බලන්න බෑ. ඊළඟට කතා කරන්න කොහොමවත් බෑ. මේ අයි කන්ටැක්ට් තියන්නවත් තියාගන්නවත් බෑ. මූණක්වත් බලන්න බෑ. මේ දෙස් ගිහි පැවිදි ගොඩාක් අය දින 10ට වාඩි වෙලා භාවනා කරන මම දැක්ක දෙවෙනි දවසේ අපේ තාත්තා කෙනෙක් ලංකාවේ අවුරුදු 60ක් 65ක් විතර ඇති. මොරේන් බෑග් එකක් අතරින් පොතක් වගේ එහෙම බලනවා. මම ඒ වෙලාවේ කියන්න බැරි හින්දා ආහාර ගන්න ගිය වෙලාවේ කිව්වා ඔයා කරන වැඩි වැරදි මොක කරන්න එපා කියලා. ඒතර මේ තාත්තා මට කියනවා නේ ස්වාමීන් වහන්සේ බෙලුවනේ ෆොටෝ පුතා. ඇල්බම් එකක්. මම ඒ මොකද? මගේ මුණුපුරෝ දෙන්නෙක් ඉන්නවා. මට එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ. ඉතින් මට ඒ වෙලාව හිතුණා අනේ අපෝයි මේ මිනිස්සු මැරෙනකොට දාලා යයිද? දාලා යන්නේ අන්න දර්ශන සංසර්ග. ශ්‍රවණ සංසර්ග කියන්නේ මොකක්ද? ඔය විදිහමයි ආස කරන හඬවන්නට ඇබ්බැහි වෙනවා. ඉතින් අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇමරිකාවේ උන්වහන්සේ ප්‍රතිකාර ගන්න කාලේ මමත් දීපවත්තාවක් වැඩියා. ඒ වෙලාවේ අපේ ලංකාවේ ප්‍රසිද්ධ පවුලක මේ අපහාසයට කියනවා ඉතින් මේකේ ස්වභාවය. ප්‍රසිද්ධ පවුලක මහත්කේ නෝනා කෙනෙකුට පිළිකාවක් හැදිලා බොහොම අසාධ්‍ය මට්ටමේ ඒ රෝහලේම ප්‍රතිකාර ගත්තා. මේ මහත්ය මට කිව්වා ස්වාමීන් වහන්සේ අපේ නෝනක් බලන්න පොඩ්ඩක් වඩින්න කිව්වම ඉතින් අපි නිකන් ඉන්නේ කි. ඉතින් අපිත් ඒ කාමරයට ගියා. මම පිළිත් ටිකක් කියන්න කියලා හිතාගෙන ගියේ. යනකොට පින්නතුනේ මේ කාමරය ඇතුලේ මිල්ටන් මල්ලවාරත් මහත්තයාගේ සින්දු හයියෙන් දාලා. මම හරි වික්ෂිප්ත වුණා මේ මොකද කියලා. මම මේ මහත්තයාගෙන් මේ මොකද මේ අසාන්ති රෝගී මේ සින්දු දාලා තියෙන්නේ. අනේ ස්වාමීන් වහන්සේ අපේ නෝනා හරිම ආසයික මිල්ටන්ගේ සින්දු වලට. එයා ඉල්ලීමක් කරා. දැන් දවස් කීපයකට කලින් මගේ අන්තිම හුස්ම ටික යනකම් මට මේ සින්දුව ඇහෙන්න සලස්සන්න කියලා. ඉතින් බලන්න පින්නතුනේ කොච්චර භයානකද කියලා. ඔය සින්දු අහලා කොහෙද යන්නේ? අන්න දස්සන සවන සංසර්ග. ඕක ඇබ්බැහුනොත් භයානකයි. සමුල්ලාප අල්ලාප සල්ලාපේ දෙන්න කැමති. තමන් ආදරය කරන අයත් ඒවත් ලිමිට් එක තේරුම් ගන්න ඕනේ ප්‍රමාණ. සම්භෝග සංසර්ග කියලා කියන්නේ තමන් බැඳීම් නැති කරගෙන ඉන්න අය දෙන තෑගි භෝග පරිස්සම් කරගෙන ගොඩක් අය තියාගන්න. ඉතින් තෑගි භෝග හම්බුනොත් ඒවා පාවිච්චි කරන්න. දැන් මේ ස්වාමීන් වහන්සේ නමක් තමන් පොරවන සිවුරට බැඳීලා ඒ සිවුර වැඩි වුණාට වඩා පරිස්සම් කරන්න ගිහිල්ලා උන්වහන්සේ අපවත් වෙලා ඒ සිවුර නැක්කෙක් වුණා. එහෙනම් ඔය ඇත්තෝ තමන්ට ලැබෙන ඔය ආදරය කරන අය දීපු දේවල් මේ කාර්යයන්ි දුන්නේ මෙයානේ දුන්නේ කියලා තියාගෙන ඉන්නව නේද? හරි භයානකයි. එහෙමනම් ඒකට කියන සම්භෝග සංසර්ග කියලා. ඒක මම තව ටිකක් තේරෙන්න පුංචි දෙයක් කියන්නම්. මට එක ළමෙක් කිව්වා යාගේ ආච්චි හැමදාම ලක්ෂිය මැරිලා හරිම වයසයි. උදේට හැමදාම කරන චාරිත්‍රයක් බෑග් එකක් අරගෙන වලලු දෙකක් ගන්නවා. මේක පිහදනවා. මේක දිහා බලා ඉන්නවා. hina වෙනවා. ඉතින් මේ පුතා අහලා මොකක්ද ඇයි ආච්චි මේක හැමදාම ගන්න? නෑ මේක මට 100ක් ඉස්සෙල්ලම හම්බෙච්ච දවසේ දීපු වලලු. ඉතින් බලන්න පින්නතොනේ කොහේ යයිද? සම්භෝග සංසර්ග. හැබැයි ඔක බටහිර සුද්දන්ට ඔක නෑ ඇත්තට. එයත්ෝ ඒ වෙලාවට දේවල් පරිහරණය කළා ඒවත් හරිනවා. අපේ අයට තමයි ඒක නැත්තේ. එහෙනම් ඔන්න සම්භෝග සංසර්ග. ඊළඟට ඉතින් මේවා ඉවර වෙන්නේ අන්තිමට කාය සංසර්ග වලින් තමයි. එහෙනම් මෙන්න මේ කියන සංසර්ග වලින් ටික ටික අයින් වෙන්න ඕන. ඊළඟට පින්නතොනේ අවසානික තමයි
ප්‍රපංචරාමෝ හෝති. මොකද ප්‍රපංච කියලා කියන්නේ? ප්‍රපංච කියලා කියන්නේ තණ්හා දිට්ඨිමාන. දැන් මෙයන්ට බියක් ඇති වෙනවා අපි කොහොමද සතුටෙන් මැරෙන්න තණ්හාව අතහරින්නේ කියලා නේද? ඔය ඇත්ත. තණ්හාව නැති කරනවා කියන එක ලේසියෙන් කරන්න බෑනේ. මෙතන කියන්නේ පින්නතුනි මෝඩ විදිහට තෘෂ්ණාව අයින් කරන්න ඕනේ. මොකද්ද මේ මෝඩ තෘෂ්ණාව කියලා කියන්නේ? පින්නතුනි තථාගත ධර්මයේ අන්තවාදී ධර්මයක්ද? නෑනේ. දැන් ගිහියන් හැටියට මේ පින්නතුලට කසාද බඳින්න තහනමක් නෑ. ගෙවල් හදන්න තහනමක් තියනවද? නෑ. යාන වාහන ගන්න, ළමයි හදන්න, සල්ලි හම්බ කරන්න මොකක්වත් නෑ. හරියම නිදහසේ යන්න පුළුවන් ධර්මයක්. එහෙනම් අපේ අය වරද්ද ගන්න කොතනද? මම මේ පැහැදිලි කරන්නේ මෝඩ තෘෂ්ණාව කියන එක. මොකක්ද වරද්ද ගන්න? අවශ්‍යතාවයේ සලකලා දේවල් පාවිච්චි කරන්න දන්නේ. අවශ්‍යතාවයේ සලකලා දේවල් පාවිච්චි කරනවා කියන්නේ මොකක්ද? ඒකට කියන ප්‍රතිවේක්ෂාව කියලා. දැන් වික්ෂුන් වහන්සේලා වන අපට අවශ්‍යතාව තියෙනවා. අපිට අවශ්‍ය වෙන ප්‍රධාන දේවල් හතරට කියන සිව්පසේ කියලා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පත. දැන් මේවා පාවිච්චි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රත්‍යක්ෂා කරා. ඒ කියන්නේ අවශ්‍යතාවය සලකලා පාවිච්චි කරා. දැන් මම මේ සිවුර පාවිච්චි කරනකොට ඔයත්තන්ට වගේ නිකම් ඇඳුමක් දාගන්නවා වගේ මට මේක පොරවන්න බෑ. මම මේක පොරවනකොට හැම වෙලේම හිතන්න ඕනේ මම මේක මොකටද පොරවන්නේ? නැති වඳුරාන්ගෙන්, අවුගෙන්, වැස්සෙන්, සර්පාදී සතුන්ගෙන් වල පීඩා වළක්ව ගන්න. කොටින්ම ලැජ්ජා ඇති තැන් වසා ගන්න මේක පොරවන්නේ කියලා මම හිතන්නේ. දාන වන්දනකටත් එහෙමයි. එහෙමනම් ගියන් හැටියට මේ පිනතුරුලාටත් එහෙම කරන්න දෙයක්. දැන් ගයක් හැදුවට කමන්නේ ලස්සන ගයක් හදාගන්න ප්‍රශ්නයක් නැහැ. එහෙනම් වරදින්නේ මොකටද? මේකට වරදින්නේ කොතනද? ගයක් හදනවා, ගෙට බැඳෙනවා, ගෙත් අරගෙන යන්නයි කල්පනාව මරණකොට. ඔන්න වරදින තැන. වාහනයක් කරගෙන පැද්දටකුත් වෙන්නේ නැහැ. වරදින්නේ කොතනද? අර යකඩ ගොඩක් කරගහගෙන යන්නයි කල්පනාව. ඔන්න තමයි වරදින්නේ. දැන් බලන්න අපේ අම්මලා කියන අනේ ස්වාමීන් වහන්සේ මොන දේවල් අතහැරියත් මේ ධර්ම අතහැර ගන්න බෑ කියනෝ නේද? පින්නතුනි දැන් බලන්න මේ අම්මලා හිතලා තියෙන්නේ මේ අම්මලා ජීවිතේ පළවෙනි පාරට දරුවෝ හැදුවා කියලා. දවසක් භික්ෂුන් වහන්සේ නමක් කියලා අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එක අම්මා කෙනෙක් මේ සාංශාරික ගමන හදපු ධර්ම ප්‍රමාණය කියන්න පුළුවන් ඉලක්කම් වශයෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ එක කියන්න බෑ. අනේ ස්වාමීන් උපමාවක් කියන්න පුළුවන්. උන්වහන්සේ වදාළා එක අම්මා කෙනෙක් මේ කෙලවරක් නැති සසර හදපු දරුවෝ ප්‍රමාණය උන්වහන්සේ වදාළේ ගංගාන නදිය. ගංගානම් ගඟතිය. ඒ නදිය යම් තැනකින් ආරම්භ වෙනවා නම් ඒක මහ මුහුදට වැටෙන තාක් ඒ ගංගානම් නදියේ තියෙන වැලි කැට වලට වඩා එක අම්මා කෙනෙක් දරුවෝ හදලා තියෙනවා. එතකොට බලන්න අපි මේ හිතාගෙන ඉන්නේ පළවෙනි පාරක දරුවෝ හැදුවා කියලා. මේකෙන් මම මේ අදහස් කරන්නේ ළමයින්ට ආදරය කරන්න එපා කියලා නෙවෙයි. යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ, ආදරය කරන්න ඕනේ. හැබැයි අම්මා අවබෝධයෙන් ඉන්න ඕනේ. මේක 아무තු දෙයක් නෙවෙයි. දැන් බලන්න මේ අම්මා කෙනෙක් මේට ඉස්සෙල්ලා ජීවිතේ හදපු දරුවෝ මතකද මේ අම්මලාට? නෑ. මෙතනින් ගියාට පස්සේ හදන දරුවෝ ගැන දැන් ඇවිල්ලා තියෙනවද සටහන? ඒත් නෑ. එහෙනම් මේ යථාර්ථයේ තේරුම් අරගෙන අවශ්‍යතාවයේ සරකල දේවල් පාවිච්චි කරා. දිට්ඨි. දිට්ඨි කියන්නේ පින්නතුනේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය නැති කර ගන්න නම් බණ අහන්න ඕනේ.
හැබැයි අද කාලේ බණ අහනකොට ඒකත් පරිස්සමට කරන්න ඕන. ඒ බණ අහනකොට නැති මිත්‍යා දෘෂ්ටිත් ඇති වෙනව නේද? සමහර දේශනා. එහෙමනම් ඒකත් බොහොම කල්පනාවෙන් කළ යුතු දෙයක්. බණ ඇසීම තුළින් තමයි ධිට්ඨිය නැති කරගන්න පුළුවන්. ඊළඟට මාන්නේ. සමහරු යන්නේ පිළිතුරු උඩින් ජීවත් වෙන දවස් 3000ක් විතර. පුදුමාකාර මාන්නයක්. පිළිතුරු හැකිතා තුරට අනතිමානී වෙන්න. මාන්න අඩු කරන්න. එහෙම වුණොත් අපිට සැනසෙල්ල තියෙනවා. එහෙමනම් සතුටෙන් මැරෙන්න මෙන්න මේ කියපු කාරණාවයි ජීවිතයට ගලප ගන්න ඕන. මොනවද? වැඩවලට තියෙන ඇබ්බැහි අඩු කර ගන්න ඕන. කතාවට තියෙන ඇබ්බැහි අඩු කර ගන්න ඕන. නින්දට තියෙන ඇබ්බැහි අඩු කර ගන්න ඕන. තිරිසට එකතු වෙලා ඉන්න තියෙන ඇබ්බැහි අඩු කරගෙන විවේකී පුරුදු කරන්න ඕන. ඊළඟට සංසර්ග පහක් කිව්වේ සංසර්ග පහට තියෙන බැඳීම් ටික ටික අඩු කර ගන්න ඕන. තණ්හා දික්කමාන ටික ටික අඩු කරගත්තොත් සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. එහෙමනම් පින්වත් හැම දිනාටම සතුටෙන් අන්තිම හුස්ම පොද හෙලන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන මත්වේ ගොඩ ප්‍රසන්න වෙන අංක 193 14 ලිපිණේ පදිංචි තිලකා වල්පිට මහත්මිය ස්වාමී දියණිය හිමානි රදීශා ලියනාරච්චි දියණිය කමලිකා සඳමිනී ලියනාරච්චි දියණිය ශාමිනි විජේසිංහ බෑණනුවන් තිවෙන් මොනපුරා පෝසිත විජේරත්න බෑණා රණුකි මිනිබිරිය ඇතුළු පින්වත් පවුලේ හැම දෙනා තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. මේ හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණිස වේවා ප්‍රාර්ථනා කරනවා. අභාවයටපත් විශේෂයෙන්ම අවුරුදු 3මාරකට පමණ පෙර පරලෝකයට පින්වත් ජිනපාල ලියනාරච්චි ස්වාමීන් වහන්සේගේ ජූලි 16 වන දිනට 70 වන ජන්මදිනය සම්පූර්ණ වෙනවා. එතුමා ජීවත් වෙලා හිටියනම් අවුරුදු 70 සම්පූර්ණ වෙනවා. ඒ නිසා ජිනපාල ලියනාරච්චි මහත්මයාට ඒකාන්තයෙන් මේ පින් පිනේවා. එතුමාගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. අමා මහ නිවන් පිණිස වේවා ප්‍රාර්ථනා කරනවා. සොමිපාල වල්පිට පියාණන් වහන්සේ තේමි ලියනාරච්චි පියාණන් මෑණියන් ඒ වගේම නීතා මානනී මෑණියන් රත්නසේන රණවක සොයුර ඇතුළු සියලුම සංසාරගත ඥාතීන්ට පින් බලාපොරොත්තු වන ඥාතීන්ට මේ කුසල නිවන් පිණිස වේවා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 96ක් වන තිලකාවති අදුස්සූරිය මෑණියන්ට නිදුක් නිරෝගී භාවය චිරජීවනය වේවා. ඒ වගේම තුමියට නිවන දක්වාම මේ ආශිර්වාදේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජූලි 2 වෙනි දින උපන්දිනයේ සැමරු පෝෂිත පුතුණුවන්ටත් ජූලි 3 වෙනි දින උපන්දිනයේ සැමරු කමලිකා සඳමිනි ලියනාරච්චි දියණියටත් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේම වේවා. තුන් සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ කුසල උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේටත් සෙත් ප්‍රාර්ථනා කරනවා, නිවන් ප්‍රාර්ථනා කරනවා. මේ වගේම ධර්ම ශ්‍රවණය කරපු සියලු ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම මේ සම්බන්ධ වන හැමෝටම සක්දෙව්දුන්ට දහම් සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ කුසල නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ ආරාධකාවේ අධ්‍යක්ෂක වරණන්දී වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රදාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම සියලු සැනසෙල්ල වේවා. බෞද්ධ ආරාධකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට මේ උදාාර කුසල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් පින්වත් තිලකා වල්පිට මහත්මයා ප්‍රදාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ අමා මහ නිවන් පිණිසම මේ උදාාර කුසලය
උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සදහවත්නි, හෝරාවකට ආසන්න කාලයක් මුළුල්ලෙහි මෙම උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාමාධිපති, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ එක්සත් එමී රාජ්‍යයේ ප්‍රධාන සංඝනායක තුරන්දර ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කම්මට්ටානාචාර්ය අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි පින්වත් නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අප සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උදාරතර වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරූප වාහිනිය මේ පැයේදී ඔබ වෙත sannivedanaya කළ උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. Susil